Hi guys. ඉතින් එනාද මාත් එක්ක ජපානයේ තියෙන ලස්සන පාක් එකක් බලන්න යන්න. ඉතින් මේ පාක් එක තියෙන්නේ ටෝකියෝ වල සින්ජුකු ස්ටේෂන් එකේ ඉඳලා චියෝ ලයින් එකේ ගියහම කිචිජෝජි කියන ස්ටේෂන් එක ළඟම. මේ පාක් එකේ නම තමයි ඉනොකශිරා පාක්. ඉතින් මං පාක් එකේ ලොකේෂන් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ටෝකියෝ අවට ඉන්න අයට පුළුවන් ඔන්න ගිහිල්ලා ඇවිදලා කාලා බීලා විනෝද වෙලා ඒ වගේම බෝට්ටු පදින්නත්. ඉතින් මම මගේ යාළුවෙක් එක්ක ගියේ. අපි යනකොට හවස 4:00 විතර වෙලා. මේකේ බෝට්ටු අපිට ගන්න පුළුවන් උදේ 10 ඉඳලා හවස 5:00 වෙනකන්. යෙන් 800 තමයි මේකේ ප්‍රයිසස් තියෙන්නේ අපිට බෝට්ටු ගන්න. ඉතින් අපි ගත්තේ හංස බෝට්ටුවක්. මොකද ලංකාවේ ඉද්දිත් අපි හරි ආසාවෙන්නේ හංස බෝට්ටු පදින්නේ. ඉතින් මමයි මගේ යාළුවයි දෙන්න මේ විදිහට ටිකට් එකත් අරගෙන බෝට්ටු තියෙන තැනට ගියා. ඉතින් එයාලගේ වෙනමම සිස්ටම් එකක් තියෙන්නේ. පැය භාගයයි අපිට මේ බෝට්ටුවක් පදින්න දෙන්නේ. චිට් එකේ තියෙන වෙලාවට බෝට්ටුව ගෙනල්ලා බාර දෙන්න ඕනි. ඉතින් මෙතන ගොඩාක් බෝට්ටු තිබ්බා. අපි හිමින් අපේ බෝට්ටුව තියෙන තැනට ගියා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න කොහොමද මේ වැව මැදට අපි බෝට්ටුවෙන් යන්නේ කියලා. ඒක හරිම සුන්දර අත්දැකීමක්. මොකද ජපානයේ ඉන්න අපි හැමෝම part time job කරලා එහෙම නැත්නම් ඉගෙන ගන්න ඉස්කෝලේ ගිහිල්ලා හරිම මහන්සියෙන් ඉන්නේ. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක ඔයාලටත් පුළුවන් ගිහිල්ලා මෙන්න මේ අත්දැකීම ලබා ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි තෝරගත්ත හංස බෝට්ටු. ඉතින් මෙතන බෝට්ටු 20ක් වගේ තමයි තිබ්බේ. වැව මැදත් බෝට්ටු තිබ්බා. ඉතින් මේ බෝට්ටුවේ තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. ඉතින් එයා අපිට සූදානම් කරලා දෙනවා. මුලින්ම ඉතින් බෝට්ටුවට නැග්ගට පස්සේ පොඩ්ඩක් බය හිතුණා. මොකද අර සේෆ් ජැකට් එකක්වත් අපිට දුන්නේ නැහැ. ඒත් ඉතින් අපි කතා වුණේ මෙයාලා එහෙම නොදී ඉන්න මේක එච්චර ගැඹුරු නැතුව ඇති කියලා. මෙතන ජපන් අය වගේම ෆොරිනර්ස්ලත් ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ වගේම ජපන් අය යාළගේ පොඩි බබාලා එක්ක තමයි මේ බෝට්ටු පැද්දේ. පොඩි බබාලත් එක්කම. ඉතින් අනිවාර්යෙන්ම මෙයාලා සේෆ් ජැකට් එකක් නොදී ඉන්නේ මේක එච්චර ගැඹුරු නැතුව ඇති කියන නිගමනයට ඉතින් අපි ආවා. මොකද නැත්තම් චූටි බබාලත් එක්ක යාලා කොයිම වෙලාවකවත් මෙහෙම තැනක බෝට්ටු පදින්නේ නැහැ. ඉතින් කාලෙකින් හම්බෙච්ච මමයි මගේ යාළුවයි හරිම සතුටින් කතා කරන ගමන් මේ වැව මැදට බෝට්ටුව වැදගෙන ගියා. හරිම විනෝදයි. මොකද අපි ගොඩාක්ම ඉසොගශී වැඩවලට හිර වෙලා ඉන්නේ. එහෙම එකේ මේ වගේ වෙලාවක් අපේ ජීවිතේට හරිම වැදගත්. ඉතින් මේ තැන ගැන මට කිව්වෙත් මගේ යාළුවා. මොකද එයා කලින් එතනට ගිහිල්ලා තිබ්බා. එයා වෙන බෝට්ටුවක් තමයි කලින් පැදලා තිබ්බේ. ඉතින් අද හංස බෝට්ටුවක් පදිමු කියලා අපි තෝරගත්තා. ඉතින් වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ. මෙච්චර වේගෙන් නම් පදින්න බෑ. හරි අමාරුයි. මොකද හුළඟත් එක්ක වීඩියෝ එක දිග වෙන නිසා මම ටිකක් ස්පීඩ් කරා. ඉතින් හරිම ජොලි මේ ගමන. ඔයාලත් අනිවාර්යෙන්ම ගිහින් බලන්න මොන වගේද කියලා. පැය භාගයක් යනවා නම් දැනුනේ නැහැ. ඉතින් මේ වැවේ අපිට යන්න තිබ්බ උපරිම දුරට අපි ගිහිල්ලා ආයෙ බෝට්ටුව හරවගෙන ආවා. ඉතින් හරිම ලස්සනයි. සකුරා බිමුණු කාලේ මාරම ලස්සනට තියෙන්නේ නැති. මොකද මේ වැව අයින දිගටම සකුරා ගස් ගොඩාක් අපිට දකින්න පුළුවන් වුණා. ඉතින් ළමයි ඔයාලත් ගිහින් බලන්න අනිවාර්යෙන්ම. මාරම ලස්සන අත්දැකීමක් ඒක. ඉතින් ඔන්න ඔය විදියට යද්දි අපේ බෝට්ටුව හැප්පෙන්නත් ගියා. තව ජපනිස් දෙන්නෙක්ගේ. එයා ලස්සනට බෝට්ටුව හරවගත්තා. මොකද අපිට ටිකක් ඒක කරගන්න අමාරු වුණා මේ බෝට්ටුව. ඉතින් බලමුකෝ කොහොමද අපි බෝට්ටුව බාර දෙන්න යන්නේ කියලා. ඔන්න ඇවිල්ලා ඉන්නේ බෝට්ටුව බාර දෙන්න වෙන්නේ අපේ ඩ්‍රයිවර් මහත්තයා. ඔන්න වෙලාව හරි ගියාට පස්සේ අපි බෝට්ටුව බාර දීලා
පාක් එකේ ටිකක් ඇවිදින්න යන්නයි යන්නේ. ඉතින් මේ පාක් එක ඇතුලේ ලස්සන තැන් තියෙනවා ඔයාලට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වගේම හරිම හෙවණයි. පාඩුවේ ඔයාලට ඇවිල්ලා වාඩි වෙලා නිදහසේ කාලය ගත කරන්න පුළුවන්. ඒ වගේම කෑම ගන්නවා නම් රෙස්ටෝරන්ට් ගොඩක් තිබ්බා මේ පාක් එක ඇතුළෙම. ඒ වගේම ඔයාලට කෑම ගන්නත් පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න. හරිම ලස්සන තැනක් මේක. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ලොකේෂන් එක දාලා තියන්නම්. ඉතින් අපේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජපානයේ තියෙන ලස්සන තැන් ගැන විස්තර දැනගන්න අපේ SR Japan YouTube channel එක subscribe කරලා තියාගන්න. ජපානයේ ඉන්න අය වගේම ලංකාවේ ඉඳගෙන ජපානයට එන්න ආසාවෙන් ඉන්න ඔයාලටත් පුළුවන් අපේ channel එක හරහා ජපානයේ තියෙන ලස්සන තැන් බලලා ඔයාලගේ ආසාව හීනය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ජපානයට එනවා නම් ජපන් කියන එක හදාගෙන එන්න. එතකොට මෙහි වැඩ කරන්න හැම දෙයකටම පහසු වෙනවා. ඉතින් ඔයාලගේ ජපන් හීනත් ඉක්මනින් හැබෑ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ channel එකට subscribe කරලා ඉදිරියටත් මේ වගේ වීඩියෝස් බලන්න එකතු වෙන්න. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්න සුබ දවසක්.